කොහොමද චූටි යාළුවනේ? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න ටීචර් අද ඔයාලට පුංචිම පුංචි දෙමළ පාඩමක් අරගෙනයි ආවේ. හරි අපි බලමු මේ පාඩම මොකක්ද කියලා. ඒ තමයි පාට වර්ග. පුතේ අපි පාට වර්ග වලට මොකද්ද දෙමළෙන් කියන්නේ? නිරංගල් කියලා නේද පුතේ? හරි. ඔන්න බලමුකෝ අපි එහෙනම් පාට වර්ග වලට දෙමළෙන් කොහොමද කියන්නේ කියලා. හරි පුතේ. මෙන්න බලන්න මේ පාට. මොකද්ද මේ පාට? රතු පාට නේද? හරි පුතේ. රතු පාටට අපි මොකද්ද දෙමළෙන් කියන්නේ? කො දන්න යාළුවෝ කියන්න බලන්න. හරි. සිවප්පු නිරම්. හරි පුතේ. රතු පාටට කියන්නේ සිවප්පු නිරම් කියලා. ඔන්න එහෙනම් යාළුවෝ බලන්නකෝ මේ පාට මොකද්ද කියලා. මේ මොන පාටද යාළුවනේ? නිල් පාට නේද? හරි පුතේ. නිල් පාටට අපි මොකද්ද කියන්නේ දෙමළෙන්? නීල නිරම්. හරි පුතේ. ඔන්න එහෙනම් බලන්න ඊළඟ පාට මොකද්ද? මේ මොන පාටද පුතේ? කොළ පාට. කොළ පාටට මොකද්ද පුතේ අපි දෙමළෙන් කියන්නේ? පච්චේ නිරම්. හරි පුතේ. ඔන්න ඊළඟ පාට බලන්නකො මොකද්ද කියලා. මොකද්ද මේ? කහ පාට. කහ පාටට මොකද්ද පුතේ අපි දෙමළෙන් කියන්නේ? අන්න හරි. මංජල් නිරම් නේද? හරි පුතේ. ඔන්න මේ මොන පාටද කියලා බලන්න. මේ සුදු පාට නේද පුතේ? සුදු පාටට මොකක්ද අපි දෙමළෙන් කියන්නේ? වෙල්ලේ නිරම් නේද? හරි පුතේ. මේ මොන පාටද එතකොට? කළු පාට. කළු පාටට මොකද්ද පුතේ අපි දෙමළෙන් කියන්නේ? කරුප්පු නිරම්. හරි පුතේ. එහෙනම් අපි මේ පාට වර්ග ටික බෝඩ් එකෙත් ලියලා බලමුද? හරි. හරි පුතේ. ඔන්න එහෙනම් අපි බලමු මේ පාට වර්ග ටික. ඔන්න යාළුවොත් ටීචර්ත් එක්කම කියන්න ඕනේ. නිරංගල් කියලා තමයි පුතේ පාට වර්ග වලට කියන්නේ. ඔන්න එහෙනම් කියන්න රතු පාට. රතු පාටට මොකද්ද පුතේ දෙමළෙන් කියන්නේ? සිවප්පු නිරම්. එතකොට නිල් පාට. නිල් පාටට මොකද්ද කියන්නේ? කො යාළුවොත් කියන්න. නිල් පාටට කියන්නේ මොකද්ද පුතේ? නීල නිරම්.